ආයුර්වේදය කියන්නේ වසර ගණනාවක් 100,000 ගණනාවක් තිස්සේ ඔබව සුවපත් කර වෛද්‍ය ක්‍රමයක්. අපි දැන් කතා කරන්නේ ඔයාගේ ශාරීරිය සුව කරන්න මේ ආයුර්වේදයේ දායකත්වයේ පිළිබඳව. අද ආයුබෝව වැඩසටහනේ අපි කතා කරන්නේ දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී භාවිතා කරන්න පුළුවන් අවස්ථා, ඒ කියන්නේ දේශීය වෙදකම කරන්න පුළුවන් අවස්ථා මොන වගේ අවස්ථාවල්ද කියන එක. මීට කලින් වැඩසටහනකදී අපි කතා කරා දේශීය කැඩුම් බිඳුම් වෙදකමේ තියෙන වැදගත්කම සහ ඒෙහිදී බන්ධනය යොදන්නේ කොයි ආකාරයකටද කැඩුම් ස්ථානයකට කියන ආකාරය සම්බන්ධව. මෙහිදී අද වැඩසටහනේදී විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විවිධ රෝගී අවස්ථාවන්, විවිධ කැඩින් බිඳීම් අවස්ථාවන් ලක් වූ රෝගීන්ගේ සමහර වෙලාවට එම රෝග අවස්ථා සුව වෙන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථා මොනවාද? ඒ වගේ අවස්ථාවලදී අපි කොහොමද මේ දේශීය කැඩුම් බිඳුම් වෙදකමේ තියෙන ශිල්පීය ඥානය සහ ඖෂධ යොදාගෙන රෝගීන් සුවපත් කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව. එතකොට මුලින්ම මෙහිදී විශේෂයෙන්ම මාතෘකා තුනක් ගැන අද මම කතා කරනවා. විශේෂයෙන්ම කැඩීම් බිඳීමක් සුව වීම ප්‍රමාද වෙන්න බලපාන කාරණා සහ ඒ අවස්ථා මොනවද කියන එකත් ඒ වගේ අවස්ථාවල ලක් වූ සුවහසක් ජනතාව, ඒ කියන්නේ බොහෝමයක් රෝගීන් ඉන්න ඔවුන් අවසානයේදී ඔවුන්ට තීරණය කරගන්න බෑ මොන ප්‍රතිකාර ක්‍රමයේද කරන්නේ, කොයි වෛද්‍යවරයා ගාවටද යන්නේ, මේ සඳහා මොකද්ද මම කරන පිළියම කියන කාරණාවට පත්වන රෝගීන් ඉතා විශාල සංඛ්‍යාවක් මේ දැනට අප සමාජය තුළ ඉන්නවා. එතකොට මුලින්ම සමහර රෝගීන් ඉන්නවා බග්නේ කැඩුණු ස්ථානයකට ප්‍රතිකාර කරලා ඒ කැඩුණු ස්ථානයේ කිසිම ඖෂධයකින් සුව වෙන්නේ නැති අවස්ථා. ඒ කියන්නේ කැඩුණු ස්ථානේ හයි වෙන්නේ නැතු යන අවස්ථා. ඒ වගේම සමහර රෝගීන් ඉන්නවා කැඩුණු ස්ථානයේ සවිවීම ප්‍රමාදෙන අවස්ථාව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ වගේ ස්ථානයක අස්තියක් කැඩුණොත් ගොඩක් වෙලාවට මාස 2ක් මාස 3ක් පමණ යනවා. ඒ වගේම ඇඟිල්ලක මේ වගේ ස්ථානයක භග්නයක් සිද්ධ වුණොත් මාසෙකමාරක් මාස 2ක් වගේ යනවා. ඒ වගේම උකුල් අස්තියක් කැඩුනොත් මාස 3ක් මාස 4ක් මාස 5ක් වගේ කාලයක් යනවා. ඒ වගේම අපේ ඌරු අස්තියක් වගේ ස්ථානයක් සම්පූර්ණයෙන් කැඩුනොත් මාස 6ක් මාස 3ක් අතර මාස 3ක් මාස 6ක් අතර වගේ කාලයක් යනවා. නමුත් සමහර රෝගීන් ඉන්නවා මේ කාලය ඇතුළත මේක සුව වෙන්නේ නැතුව මේක සවිවීම ප්‍රමාද වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි තවත් සමහර රෝගීන් ඉන්නවා කැඩුණු ස්ථානයට ප්‍රතිකාර කරන්න ගිහිල්ලා සිංහල වෙදකමෙන් හෝ බටහිර වෙදකමෙන් හෝ කිසියම් හෝ ප්‍රතිකර්ම ක්‍රමයකට ගිහිල්ලා ඒ ස්ථානයේ වැරදියට හවු වෙන අවස්ථා තියෙන රෝගීන් ඉන්නවා. එතකොට මේ වගේ රෝගීන්ට කොයි ආකාරයකටද අපි සිංහල වෙදකම භාවිතා කරන්න කියන කාරණාව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අද මේ කතා කරන රෝගියාගේ ජංග අස්තිය, ඒ කියන්නේ ටිබියා කියන අස්තිය තමයි බක්න වෙලා තියෙන්නේ. මේ රෝගියා දැන්ට මේ අස්තිය බිඳීමට ලක් වෙලා මාස 6ක් පමණ වෙනවා. මොහු මුලින්ම බටහිර ප්‍රතිකාර සඳහා යොමු වෙලා තිබුණා. ඒදී බාහිර සවිකිරීම් සිදු කරලා තියෙනවා. ඉන් අනතුරු දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙලා තියෙනවා. නමුත් ඒ ප්‍රතිකාර වලින් මේ අස්තිය නිවැරදි ආකාරයට සුව වුණා. ඒ කියන්නේ මේ රෝගියාගේ වැරදිට සවීමක් නෙවෙයි, සවිවීම ප්‍රමාද වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි එක්ස්රේ ඡායාරූප වලින් මේ දේවල් ලබා ගත්තා. ඒ වගේම ඔහුගේ චලනයන්, ඒ කියන්නේ පාදයේ චලනයන් සිද්ධ කරන්න අමාරුයි. ඒ වගේම නිතර ඒ කියන්නේ උදේට ඒ කියන්නේ පාදයේ ඉදුමම පවතිනවා. ඒ වගේම කැඩුණු ස්ථානයේ අල්ලන විට වේදනාව පවතිනවා. ඉතින් ඉන්න අනතුරු අපි මේ රෝගියාට දේශීය වෛද්‍ය ප්‍රතිකාර නිවැරදි ආකාරයට කරන්න, ඒ කියන්නේ නිවැරදි සිද්ධාන්ත අනුව කරන්න අපි මූලිකව කටයුතු කරා. එතකොට මෙහිදී අපි මේ වගේ අවස්ථාවකදී බාහිර ඖෂධ අපි පිටින් භාවිතා කරලා ඉන්න අනතුරු නිවැරදි ආකාරයට බන්ධන යෙදීමට පටන් ගැනීම තුළින් මාස 2ක් පමණ කාලයක් වෙන විට මේ බග්නේ සුව වීම ප්‍රමාද වෙලා තිබ්බ මේ බග්නය නැවත සුව වෙන තත්ත්වයට පත් වෙලා, ඒ කියන්නේ නිවැරදි ආකාරයට පත් වෙලා දැන් මේ රෝගියාගේ චලනයන් නිවැරදි ආකාරයට කරන්න පුළුවන් මට්ටමට පත් වෙලා තියෙනවා. මෙහිදී ඊළඟට මම මේ ප්‍රතිකාරය කරන ආකාරය පෙන්වන්නම්. මුලින්ම අපි මේ රෝගියාට පිටින් බාහිරව තෙල් ආලේප කරනවා. මේ ස්ථානයේ තමයි කැඩලා තියෙන්නේ. දිටීක කැලසේ නිර්මාණය කිරීම. එතකොට මේ සාමාන්‍ය පරිදි මෘදු ලෙස තමයි මේ ස්ථානයේදී අපි තෙල් වර්ග ආලේප කරන්නේ. ඉන්න අනතුරුව මේ ස්ථානයේ දැන් අපි බාහිර ඖෂධ යොදන්න ඕනේ. මෙහිදී බාහිර අපි මේ අවස්ථාවේදී යොදන්නේ බාහිර ඖෂධීත්, ඒ කියන්නේ විවිධ වටිනා ඖෂධ බලගත් ඖෂධ වලින් නිර්මාණය කරගත්ත තෙල් වර්ගයක්. ඒ වගේම තමයි විවිධ මැල්ලුම් වර්ග, පත්තු වර්ග තියෙනවා දේශීය වෙදකමේදී. ඒ වගේ දේවල් අවස්ථානුකූලව මේ සඳහා යොදා ගන්න පුළුවන්. මේ ආකාරයට මේ ස්ථානයට අපිට බාහිරව මේ තෙල් මේ ආලේප කරපු ඖෂධ ගල්වන්න පුළුවන්. ඉන්න අනතුරුව
අපි මේ ස්ථානයේ බන්ධන යොදනවා. මොකද අපි බාහිර සවි කිරීම වලදී මේ රෝගියාට පතුරු වර්ග තමයි භාවිතා කරන්නේ. ඒ පතුරු වර්ග වලින් මේ ස්ථානයට හානි වෙන්න පුළුවන්. ඒව නිසා තමයි අපි බාහිර සවි කිරීම කරන්න කලින් මූලිකවම මේ ස්ථානයේදී බන්ධන යොදන්නේ. මේ පතුරු දෙක අපිට දෙපැත්තෙන් තබලා අපිට ඒක නොසෙල්ලෙන පරිදි බන්ධනයක් යොදන්න පුළුවන්. මේ වගේ ගැට කසා ගන්නවා. ඇතරම දැන් මේ වර්තමානයේදී අපි මේ සඳහා මේ වගේ පටි වර්ග දාගන්නවා. නමුත් ඉස්සර වල්බෙලි පට්ට කියන පට්ට වලින් තමයි මේ වගේ පතුරු තිබෙලා එකට ගැට ගහන්නේ. ඒ වගේම ඒ පුරාණයේදී දේශීය වෛද්‍ය ක්‍රමය තුල මේ වගේ පතුරු වර්ගත් භාවිතා කරලා තියෙන. ඒ වගේම නාව පට්ට තලලා ඒ වගේ එකක් අපිට POP එකක් වගේ බාහිර සවි කිරීමක් විදිහට මෙතන යොදා ගන්න. ඒ පුරාණ වෛද්‍යවරු ඒ වගේ යොදාගෙන තියෙනවා. ඉන් අනතුරු අපි පුළුන් තියලා මේ ස්ථාන තදවීම වළක්වන්න අපි පුළුන් තියනවා. හැම වෙලාවම බන්ධනය දීමේදී ගොඩක් වෙලාවට ගොඩක් තද කරන්නේ නැහැ. નિયમિત සමාකාරයට තමයි බන්ධන දන්නේ. මේ ආකාරයට තමයි මේ වගේ ස්ථානයක බන්ධන දන්න ඕනේ. එතකොට මේ බන්ධනය දැන් ඔබට බලා ගන්න පුළුවන්. මේක අපි යෙදුවට පස්සේ ඒ රෝගියාට කිසිම අපහසුතාවයක් ඇති වෙලා නැහැ. ඒ වගේම තමයි මේ බන්ධනේ නිවැරදි ආකාරයට පවතිනවා. ඒතකොට මෙහිදී යොදා ගන්න ඕන සම ප්‍රමාණීය බන්ධනයක්. ඒතකොට නමුත් වර්තමානයේදී අපි දැකලා තියෙනවා සමහර පුද්ගලයන් විශ්වාස කරනවා ඊටාම කියන්නේ තද කරලා බන්ධනේ යෙදීම තුළින් අස්තියක් ඉක්මනින් සවියෙන්න පුළුවන් කියලා. ඒ වගේම සමහර පුද්ගලයන් විශ්වාස කරනවා එක දවසින් අස්තියක්, ඒ කියන්නේ වෙල්ඩින් කරන්න පුළුවන්, එහෙම නැත්නම් හයි කරන්න පුළුවන් කියලා වගේ. නමුත් ඇත්තටම දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළ ඒ වගේ කරන්න පුළුවන් අවස්ථාවක් නැහැ. එම නිසා ඔබ රෝගී අවස්ථාවකට පත් වුණාන් පස්සේ නිවැරදි සිද්ධාන්ත භාවිතා කරන නිවැරදි ආකාරයට රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථාන වලට ඒ වගේම දේශීය වෛද්‍යවරුන් වෙත ගිහිල්ලා ඒ ප්‍රතිකාර ලබාගෙන මේ වගේ අවස්ථාවකට පත් වුණ රෝගියෙක්ට උනත් ඒ කියන්නේ බග්නයක් සෝවියම් ප්‍රමාද වේලා තියෙනවා නම් එහෙම නැත්නම් වැරදියට හයි වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් බග්නය කැඩුණු බග්නය කිසිම ප්‍රතිකාරයකින් හයි වෙන්නේ නැති අවස්ථාවකට පත් වෙලා තියෙනවා නම් ඔබට ඒ වගේ ස්ථානයකට ගිහිල්ලා නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීම තුළින් ඔබගේ කැඩුණු අස්තිය ඔබගේ බිඳුණු අස්තිය සුවපත් කරන්න පුළුවන් ඔබට හැකියාව තිබෙනවා.